හොඳයි. අද අපි කතා කරන්න හදන්නේ 2024 පේපර් එකේ අන්තිම ප්‍රශ්නය එසේ පේපර් එකට අදාළව 10 වෙනි ප්‍රශ්නේ. ඒකේ OS පාඩමට අදාළ විෂය කරුණු ඊළඟට පළවෙනි දෙවෙනි පාඩම් වලට අදාළව තියෙන විෂය කරුණක් ඊළඟට නම්බර් සිස්ටම් වලට අදාළව තියෙන විෂය කරුණු කීපයක් අහලා තියෙනවා. එතකොට ඒක ප්‍රශ්නවල පොඩි මිශ්‍රණයක් එක්ක ආපු එකක්. හැබැයි ඒක අනිත් ප්‍රශ්න වලට සාපේක්ෂව ගත්තම ඔයගලන්ට ලොකු ගැටලුවක් කරගන්න නැතුව ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේකේ පළවෙනි ප්‍රශ්نين අහලා තියෙනවා පහද Python ප්‍රකාශය සලකන්න එක ප්‍රකාශයක් දීලා තියෙනවා answer කියලා variable එකකට height සහ width කියන variable දෙකේ එකතුව assign කරන ප්‍රකාශයක්. ඒකේ කියලා තියෙනවා ඉහත ප්‍රකාශයට අදාළව ක්‍රියා කරවීමට මධ්‍ය සැකසුම් ඒකකයට ද්විමය උපදෙස් ගණනාවක් තිබෙනු ඇත. ඉන් පළමුවැන්න height විචල්‍යය රෙජිස්ටරයකට ප්‍රවේශනය කිරීමයි. හතරවැන්න එකතු කිරීමේ ප්‍රතිඵලය answer විචල්‍යයට ආචය කිරීමයි. එතකොට අහලා තියෙන ප්‍රශ්නේ තමයි දෙවෙනි සහ තෙවෙනි උපදෙස කුමක් විය හැකිද කියන එක. දැන් මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමද variable එකක් වැඩ කරන්න කියන එක memory එකට අදාළව දුවල පුතාලා ගාව අදහස තියෙනවා නම්. එතකොට මේකේ කියලා තියෙන විදිහට පළවෙනි instruction එක විදිහට සිද්ධ වෙන්නේ මෙන්න මේ height කියන variable එකට අදාළව ඒක ප්‍රශ්න කියලාම තියෙනවා. මෙයා තමයි පළවෙනියට සිද්ධ වෙන දේ. height විචල්‍යය register එකකට ප්‍රවේශනය කිරීම. ඉතින් අපිට මෙතනින්ම දෙවෙනි ස්ටෙප් එක ගැන හිතා ගන්න පුළුවන්. මොකද මේකේ තියෙන්නේ height හා width කියන variables දෙකේ තියෙන අගයන් එකතු කරලා answer එකට ඒ අගය assign කරන ආකාරය. එතකොට දෙවෙනි උපදේශ විදිහට අපිට අරගන්න පුළුවන් කෙලින්ම මේ පළවෙනි උපදේශ කරා වගේ height විචල්‍ය register එකට ප්‍රවේශනය කිරීම තිබුණා නම් පළවෙනි උපදේශේ දෙවෙනි උපදේශය කියන්න පුළුවන් width කියන විචල්‍ය register එකට ප්‍රවේශනය කිරීම. ඒක තමයි පැහැදිලිවම දෙවෙනි instruction එක වෙන්න ඕනේ. තුන්වෙනි instruction එක වෙන්න ඕනේ දැන් height විචල්‍ය register එකට ප්‍රවේශනය කරලා තියෙනවා width විචල්‍ය තවත් register එකට ප්‍රවේශනය කරලා තියෙනවා. එහෙනම් තුන්වෙනි එකේනා වෙන්න ඕනේ height සහ width යන විචල්‍යයන්ට අදාළ අගයන් එකතු කිරීම. එහෙම එකතු කරලා උත්තරයක් අරගත්තොත් තමයි හතරවෙනි එකේනා විදිහට එකතු කිරීමේ ප්‍රතිඵලය answer විචල්‍යයට ආචය කිරීම කියන එක කරන්න සිද්ධ වෙන්නේ. එතකොට එකතු කිරීම කියන වැඩේ තමයි තුන්වෙනියට සිද්ධ වෙන්නේ. ඒ නිසා මම එකතු කිරීමේ ලකුණ ගාව 3 කියන අංකය දානවා. ඒතර හතර විදිහට තමයි මේ answer කියන අගයට answer කියන විචල්‍යයට මේ එකතුවෙන් එන ප්‍රතිඵලය ආචය වීම සිද්ධ වෙන්නේ. එතකොට අපිට බොහොම ලේසියෙන් මේකට උත්තරේ මේ විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. අපිට දෙවෙනි උපදේශ විදිහට ලියන්න පුළුවන් width විචල්‍යය register එකකට ප්‍රවේශනය කිරීම. දෙවෙනි උපදේශ විදිහට දෙන්න පුළුවන් height සහ width විචල්‍යයන්ට අදාළව එම register තුල ඇති අගයන් එකතු කර ප්‍රතිඵලය ලබා ගැනීම කියලා. ওই විදිහට A part එකට ඔයගලන්ට උත්තර දෙන්න පුළුවන්. B part එකෙන් අපෙන් අහලා තියෙන්නේ 2's complement calculation එකකට අදාළව තියෙන විෂය කරුණක්. එතකොට එතනදී ඒක කියලා තියෙන එක තමයි මෙන්න මේ අගයන් දෙක 1.0 කියන ද්විමය අගයෙන් අඩු කරන්න කියලා තියෙනවා 1.1 කියන ද්විමය අගය. මේකෙන් හම්බ වෙන පිළිතුර මේ 1.1 කියන අගයේ දෙකෙහි අනුපූර්ණ අගය අරගෙන ඒක නැවත වතාවක් 1.0ට එකතු කිරීමෙන් උත්තරය ලබා ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. يعني ඇත්තටම අපි මේක විෂය කරුණකදී ඉගෙන ගන්නවා. අඩු කිරීමක් කියන එක අපිට 2's complement method එක පාවිච්චි කරලා එකතු කිරීමක් විදිහට පෙන්වන්න පුළුවන් කියලා. ඒක නිසා මුලින්ම අපි කරන්න ඕනේ මේ අඩු කිරීමට උත්තරේ කීයද කියලා හොයාගමු. එතකොට බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. මෙතෙන්දී බිඳුව එකක් අඩු කරන්න බෑ. ඒක නිසා අපිට මේ පැත්තෙන් එක ගොඩක් ගන්න වෙනවා. එක ගොඩක් ගන්නවා කියලා කියන්නේ ආට දෙකක් හම්බ වෙනවා මේක දෙකේ පාදේ නිසා. ඒතර දෙකෙන් එකක් තමයි අඩු වෙන්නේ. දෙකෙන් එකක් අඩු වුණාම උත්තරේ 1යි.
මෙතන තිබ්බ ගොඩ අරගත්ත නිසා දැන් මෙයාගේ අගේ බිඳුව බවට පත් වෙනවා. බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. එකෙන් එකක් අඩු කරාම උත්තරේ එන්නේ බිඳුවයි. මේක තමයි අඩු කිරීමට අදාළව ලැබෙන පිළිතුර. දැන් අපි බලමු කොහොමද දෙකෙහි අනුපූර්ණ අවස්ථාව භාවිත කරලා මේ වැඩේ කරන්න කියලා. දෙකෙහි අනුපූර්ණ අවස්ථාව භාවිත කරාම අපිට මේ 1.1.0 කියන කෙනා කියන්නේ ධන සංඛ්‍යාවක්. මේ ඍණ සංඛ්‍යාවේ ඍණ 1.1.0 කියන මෙන්න මේ අගය තමයි අපිට 2's කම්ප්ලිමන්ට් එකක් විදිහට ලියා ගන්න උවමනා වෙන්නේ. එතකොට 1.1.0 කියන එකේ 2's කම්ප්ලිමන්ට් වැලියු එක විදිහට අපිට අරගන්න පුළුවන්. මුලින්ම අපි මේක පරිවර්තනය කරන්න ඕනේ 1's කම්ප්ලිමන්ට් ආකාරයේ බවට. එතකොට 1's කම්ප්ලිමන්ට් ආකාරයට මේක පරිවර්තනය කරාම බිඳුව වලට එකත් එකේ ඒවාට බිඳුවක් අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට 1's කම්ප්ලිමන්ට් ආකාරයට මෙයා හැරෙවුවෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම පිළිතුරක් 1.1 කියන අගය. ඊට පස්සේ මේ අගයට එකක් එකතු කරාම තමයි 2's කම්ප්ලිමන්ට් අගය එන්නේ. එතකොට මේ තියෙන්නේ ඍණ අගයක 2's කම්ප්ලිමන්ට් වැලියු එක කොහොමද අරගන්නේ කියලා. එතකොට 1 උත්තරේ 2 කියලා කියන්නේ උත්තරේ කොටසක් ඉදිරියට එන්නේ බිඳුව. එක ගොඩක් ඉතිරි වෙනවා කියලා එයා එහා පැත්තට ගෙනියනවා. ඒ 1යි මෙතන පහළ කිසිම අගයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිඳුව කියලා සඳහන් වෙන්නේ. ඒක නිසා මේ එකත් එක්ක මේ බිඳුව එකතු වුණාම 1යි. මෙතනත් එකත් එක්ක බිඳුවක් එකතු වෙන්නේ නිසා 1යි. මෙතන බිඳුවත් එක්ක බිඳුවක් එකතු වෙන්නේ. ඒක නිසා එක බිඳුවක්. දැන් අපි කරන්නේ මෙන්න මේ අගයයි. මෙන්න මේ අපි අරගත්ත 0.1 කියන 2's කම්ප්ලිමන්ට් අගයයි. මෙන්න මේ අගය අපිට මේ තියෙන 1.1.0 කියන ධන අගයන් දෙක එකතු කරලා පෙන්නනවා. අපිට හම්බෙන්නේ නැවත වතාවක් මෙන්න මෙතනින් අපිට උත්තරේ විදිහට හම්බෙච්ච මේ උත්තරේම තමයි කියන්නේ. ඒතර අපි එකතු කරමු නේද? ඒ එකතු කිරීම b කියන අගයන් දෙක 0.1.1 එයා තමයි සිම්පල් a වලට අදාළව නැත්නම් 2's කම්ප්ලිමන්ට් කරලා අපි හොයාගත්ත අගය. එතනට එකතු කරනවා 1.1.0 කියන එක. එතන මෙතන එකතු කිරීම අපි කරනකොට 0.0 එකතු වුණාම උත්තරේ 0යි. 1ට 0ක එකතු වුණාම උත්තරේ 1යි. 1 එකතු වුණාම උත්තරේ 2යි. ඒක නිසා පිළිතුරේ කොටසක් විදිහට බිඳුව දානවා. එක ගොඩක් එහා පැත්තට ගෙනියනවා. 1 එකතු කරාම ආයසරයක් උත්තරේ 2යි. ඒක නිසා පිළිතුරයයක් විදිහට බිඳුව දානවා. එක ගොඩක් එහා පැත්තට ගෙනියනවා. මේක 2's කම්ප්ලිමන්ට් එකතු කිරීමක් නිසා වැඩිම වෙසසි බිටුවෙන් නිර්මාණය වෙන කැරි බිට් එක අපි නොසලකා හැරීම සිද්ධ කරනවා. රයිට්. එතකොට මේ කියන කැරි බිට් එක අපි සලකන්නේ ඒක නොසලකා හරිනවා. එතකොට අපිට පේනවා දැන් මෙන්න මේ කියන පිළිතුරයි අපි ඒ කියන්නේ p කියලා අපිට ලැබිච්ච පිළිතුරයි මෙතන අපි q කියලා මෙයාව නාමකරණය කරගත්තොත් p හා q කියන දෙන්න එක සමාන පිළිතුරු දෙකක් බව. right. එම නිසා අපිට ඕන මෙතනින් පොඩි වාක්‍යයක් ක්ලියර් ඉවර කරන්න පුළුවන්. p සහ q මගින් නිරූපණය වන අගයන් එකිනෙක සමාන වේ. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ කැල්කියුලේෂන් එක නිවැරදි ආකාරයට කරලා පෙන්වන්න පුළුවන්. අපි මේ අන්තිමට ලියන මේ ප්‍රකාශයේ අපේ ගණනය කිරීම ගැන අපිට අවබෝධයක් තිබුණා කියන එක පෙන්වන්න පුළුවන්. C කොටසට අදාළව කතා කරලා තියෙන්නේ ඔපරේටිං සිස්ටම් පාඩමට අවශ්‍ය වෙන විෂය කොටසක්. එතකොට ඔපරේටිං සිස්ටම් පාඩමේ මේක process management වලට අදාළව 7 state diagram එකක් සම්බන්ධ කරගෙන කරලා තියෙන වැඩක්. එතකොට මේක කියලා තියෙනවා අමල්ගේ තනි සකසනයක් සහිත පරිගණකයක් පණ ගන්නවා. එතකොට පරිගණකයේ පණ ගැන්වෙනවත් එක්කම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ තමයි OS එක. ඊළඟට කියලා තියෙනවා වෙබ් අතිරික්සුවක්. වෙබ් බ්‍රවුසර් එකක් ආරම්භ කරනවා. මධ්‍ය වේලාවකට පස්සේ
එම පරිගණකයේම ඔහු පැතුරුම් පතක් යෙදුමක්ද ආරම්භ කරනවා. ඒතර ඇත්තටම ගත්තොත් අමල්ගේ පරිගණකයේ process වර්ග තුනක් තියෙනවා. එකක් තමයි operating system කියන process එක. ඊළඟට web browser process එක. ඊළඟට spreadsheet process එක. ඔය කියන process තුන පරිගණකය ඇතුලේ වැඩ කරනවා. එතකොට පැහැදිලිවම මේක තනි සකසනයක් කියලා ප්‍රශ්නේ කතා කරලා තියෙන්නේ. තනි සකසනයක් කියලා කියන්නේ පැහැදිලිවම context switching සන්දර්භ ස්විචනය කියන එක CPU එක සම්බන්ධයෙන් කළ යුතුයි. එතකොට RAM එකයි CPU එකයි එකතු වෙලා context switching භාවිතා කරගෙන තමයි මේ තුන් දෙනා පරිශීලකයාට එකම අවස්ථාවකදී ක්‍රියාත්මක වෙනවා කියන හැඟීම දෙමින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම පළවෙනි කොටසේ පැහැදිලිව කියලා තියෙනවා සූදානම් ක්‍රියාත්මක කළ අවිහිර කළ කියලා ක්‍රියාවන තත්ත්ව තුනක් තියෙනවා. ඒකට අදාළව තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඒතර ප්‍රශ්නෙන් අහනවා පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ඉහත පැතුරුම්පත් ක්‍රියායනයට සකසනයේ මත ධාවනය වීමට ඉඩ සැලසීම සඳහා වෙබ් අතිරික්සු ක්‍රියායනය తాවකාලිකව නතර කරයි. එවිටම වෙබ් අතිරික්සු ක්‍රියායනය ඉහත තත්ත්ව තුනෙන් කුමන තත්වයකට සංක්‍රාන්ති වේද? හරි අපි මේ වෙලාවේදී මේ වෙබ් අතිරික්සු ක්‍රියායනය ඉන්න තත්වය ගැන හිතුවොත් වෙබ් අතිරික්සු ක්‍රියායනය මේ වෙලාවේදී ඉන්න ඕනේ CPU එක ඇතුලේ මේ කියන අවස්ථාවේදී. ඒතර අපි හිතුවොත් මේක CPU එක කියලා. මේ CPU එක ඇතුලේ තමයි වෙබ් අතිරික්සු ක්‍රියායනය මේ මොහොතේදී ඉන්න ඕනේ. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් වෙබ් අතිරික්සු ක්‍රියායනයේ තියෙන්නේ ධාවනය වෙනවා කියන ස්ටේට් එක තත්ත්වය. මෙයා RAM එකේ පවතින්නේ නෑ මේ මොහොත වෙනකොට. right එතකොට අපි හිතුවොත් මෙතන තියෙන්නේ RAM එක කියලා. ඔව් මේ තියෙන්නේ RAM එක කියලා. මේ වෙලාවේදී වෙබ් එක තියෙන්නේ මෙතන. එතකොට අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව වෙබ් කියන එක්කෙනා ඉන්නේ running state එකේ. මෙයා ඉන්නේ running state එකේ. කියන්නේ ධාවනය වෙන තත්ත්වේ. right. එතකොට ප්‍රශ්නය අහන්නේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ඉහත පැතුරුම්පත් ක්‍රියායනයට සකසනයේ මත ධාවනය වීමට. ඒ කියන්නේ දැන් මේ පැතුරුම්පත් එක්කෙනා CPU එකට ගෙන්නන්නයි හදන්නේ. ධාවනය වීමට ඉඩ සැලසීම සඳහා වෙබ් අතිරික්සු ක්‍රියායනය తాවකාලිකව නතර කරයි. ඒතර මෙයාව తాවකාලිකව නතර කිරීමක්. ඒ කියන්නේ මෙයා RAM එකට අරගෙන එන්න ඕන. ඒතර තමයි මෙයාව తాවකාලිකව නතර කරන්න වෙන්නේ. එවිට වෙබ් අතිරික්සු ක්‍රියායනය ඉහත තත්ත්ව තුනෙන් කුමන තත්ත්වයට සංක්‍රාන්ති වේද? ඉහත තත්ත්ව තුන කියලා කියන්නේ මේ අපිට ප්‍රශ්නේ මුලදී කියපු සූදානම් ක්‍රියාත්මක සහ අවිහිර කළ කියන තත්ත්ව තුනෙන් කුමන තත්ත්වයකටපත් වෙනවද කියන එක. එතකොට වෙබ් එක ඉන්නේ run වෙවි වෙබ් browser process එක. එතකොට මෙයාව RAM එකට අරගෙන එනවා නම් තව කෙනෙකුට ඒකේ අවස්ථාව ලබා දීම සඳහා මෙතනදී input output බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ආදාන ප්‍රදාන සඳහා රැඳී සිටීමක් හරි නැත්නම් වෙනත් ක්‍රියාවක් වීම සඳහා වෙනත් ඉවෙන්ට් එකක් සිද්ධ වීම සඳහා රැඳී සිටීමක් හරි සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පැහැදිලිවම මේ වෙබ් කියන process එක running state එකේ ඉඳලා RAM එකට ආපු නිසා එයාට හම්බෙන්නේ ready කියන state එක. එහෙනම් මෙතෙන්දී හම්බෙන තත්වය ඔයාට සරල උත්තරයක් තියෙන්නේ තනි වචනික උත්තරයක් සූදානම් තත්වය. නැත්තම් සූදානම් කියලා අපිට දෙන්නත් පුළුවන් ඉහත තත්ත්ව තුනෙන් කුමන අවස්ථාවකට සංක්‍රාන්ති වේද කියලා දහන්නේ. ඒතර සූදානම් නැත්තම් සූදානම් තත්වය කියලා උත්තර දෙන්න පුළුවන්. මේක තමයි එතකොට එක කොටසට අදාළව උත්තරේ වෙන්නේ. දෙවෙනි කොටසේ අහලා තියෙනවා වෙබ් සේවා දායකයාගෙන් දත්ත සමහරක් ලැබෙන තුරු බලා සිටීමට සිදුවන විට වෙබ් අතිරික්සු ක්‍රියායනයේ සිදුවන අවස්ථා සංක්‍රාන්තිය කුමක්දයි ලියා ගන්න. එතකොට මෙතනදී ඔයාට සිද්ධ වෙන දේ තමයි වෙබ් අතිරික්සු ක්‍රියායනය මේ වෙලාවේ CPU එකේ ඉන්නවා කියන එක කලින් අවස්ථාවේදී අපි දැක්කා. කලින් අවස්ථාවේදී වෙබ් අතිරික්සු ක්‍රියායනය රන් වෙවි හිටියේ.
එතකොට එයාට ස්ප්‍රෙඩ්ෂීට් එකකට ඉඩ ලබා දෙන්න අවශ්‍ය වුණොත් කුමන තත්වයකට සංක්‍රාන්ති වෙයිද කියන එක තමයි පළවෙනි ප්‍රශ්نين අහුවේ. දැන් මෙතනදී අහලා තියෙන්නේ වෙබ් අතිරික්ෂ ක්‍රියායනය තාමත් CPU එකේ තියෙනවා කියලා උපකල්පනය කරලා එයා රන් වෙන ගමන් ඉන්නේ. ඒ රන් වෙන ගමන් ඉන්නකොට වෙබ් සර්වර් එකෙන් දත්ත සමහරක් ලැබෙන තුරු මෙයාට බලා ඉන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙන තුරු වෙබ් අතිරික්ෂ ක්‍රියායනයට තවදුරටත් මේක ඉදිරියට සිදු කර ගැනීමේ හැකියාව නැහැ. ප්‍රොසෙස් එක ඉදිරියට සිදු කර ගැනීමේ හැකියාව නැහැ. ක්‍රියාත්මක වීම ඉදිරියට සිදු කර ගැනීමේ හැකියාව නැහැ. අන්න එතකොට පැහැදිලිවම ඕක බ්ලොක් ස්ටේට් එකකට මාරු වෙන්න ඕනේ. මොකද මෙතනදී මේ දත්ත සමහරක් ලැබෙන තුරු බලා සිටීම කියලා කියන්නේ නේද? යම්කිසි ඉවෙන්ට් එකක් සිද්ධ වීම වෙනුවෙන් වේට් වෙලා වීමක්. right? that event එකක් සිද්ධ වෙනකම්. for an event occur නේද? වෙබ් බ්‍රවුසර් process එකට මුකුත් කරගන්න බැරි වෙනවා. ඒතර ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියට සිද්ධ වෙනවා. එයාව running state එකේ ඉඳලා. ඒ කියන්නේ ධාවනය වන අවස්ථාවේ ඉඳලා. තත්වයේ සිට අවහිර කළ තත්වයට තමයි අවස්ථා සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ. මෙතනදී හොඳට අඳුනගන්න මේ දත්ත සමහරක් ලැබෙන තුරු බලා සිටීම කියලා කියන්නේ ඉවෙන්ට් එකක් සිද්ධ වෙනකම් එයාට රැඳී සිටින්න සිද්ධ වෙනවා. right? එතකොට එක්කෝ ආදාන ප්‍රදාන සඳහා රැඳී සිටීමක් සිද්ධ වෙනවා නැත්නම් යම්කිසි ක්‍රියාවක් සිද්ධ වීම වෙනුවෙන් රැඳී සිටීම සිද්ධ වෙනවා. ඒතර රැඳී සිටීමක් වෙනවා කියලා කියන්නේ ඒ ක්‍රියාවලියට තවදුරටත් ඉදිරියට යෑමේ හැකියාවක් නැත්නම් ක්‍රියාත්මක වීමේ හැකියාව අවහිර වෙනවා. ඒක නිසා ඔපරේටින් සිස්ටම් එකට සිද්ධ වෙනවා යාව RAM එකට යවලා වෙන කෙනෙක්ව CPU එකට ස්විච් කරන්න. එතකොට අවහිර කිරීමක් වෙනුවෙන් මේක RAM එකට යවන නිසා යාට හම්බෙන්නේ අවහිර කළ කියන තත්ත්වය. right? ඒතර blocked කියන state එක තමයි උතනදී හම්බ වෙන්නේ. ඔව් තුන්වෙනි කොටසේ අහලා තියෙන්නේ වෙබ් අතිරික්ෂ ක්‍රියායනයේ පැතුරුම්පත් ක්‍රියායන යන સંદર્ભ සූචනයේදී ක්‍රියායන පාලන කාණ්ඩවල වැඩසටහන් ගණකයේ භාවිතය පැහැදිලි කරන්න කියලා. එතකොට අපි මුලින්ම අඳුර ගන්න ඕන දෙයක් තමයි වෙබ් අතිරික්ෂ ක්‍රියායනයට එයාට වෙන් වෙච්ච ක්‍රියායන පාලන කාණ්ඩයක් තියෙනවා කියන එක. PCB එකක් තියෙනවා කියන එක. පැතුරුම්පත් ක්‍රියායනයට අදාළවත් එයාට වෙන් වෙච්ච PCB එකක් තියෙනවා කියන එක. වෙන විදිහකින් කියනවා නම් ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ process කොච්චර ප්‍රමාණයක් තියෙනවාද ඒ සඳහා හැදිලා තියෙන ඊට සමාන PCBs ප්‍රමාණයක් තියෙනවා එක්කෙනාට එකගාන. ඒතර මෙතනදී අහන්නේ CPU එක ඇතුලේ තිබ්බ වෙබ් අතිරික්ෂ ක්‍රියායනය තමයි දැන් RAM එකට ස්විච් කරන්න හදන්නේ. ඒ මොකක් නිසාද? ස්ප්‍රෙඩ්ෂීට් process එකට CPU එක ඇතුලට එන්න ඕන නිසා. ඒක නිසා සිද්ධ වෙන්න ඕන දේ තමයි මේ program counter values කියන එක. program counter value එකෙන් සිද්ධ වෙන්නේ ඊළඟට ක්‍රියාත්මක විය යුතු instruction එකේ address එක යොමුව මතක තබා ගැනීම තමයි program counter එක කරන්නේ. දැන් web process එක RAM එකට switch කරන නිසා web process එකට අදාළව තියෙන PCB එකේ තියෙන program counter එකේ අගය ඊළඟට ක්‍රියාත්මක විය යුතු යොමුවේ අගයෙන් යොමුවේ අගය යොදලා ගබඩා කිරීමක් සිද්ධ කරන්න ඕනේ. ඊළඟට පැතුරුම්පත් ක්‍රියායනයට අදාළව එයා තමයි දැන් CPU එක ඇතුලේ run වෙන්න හදන්නේ. ඒක නිසා පැතුරුම්පත් ක්‍රියායනයට අදාළ PCB එකෙන් එහි program counter එක සතුව තිබෙන අගය කියවා එම instruction එක CPU එකට load කිරීම සිද්ධ කරන්න ඕනේ. වෙන විදිහකින් කියනවා නම් දැන් මෙතන අහන්නේ වැඩසටහන් ගණකයේ භාවිතයෙන්. එතකොට පැතුරුම්පත් ක්‍රියායනයට අදාළව තියෙන process control block එක PCB එකේ තිබෙන program counter එකේ value එක read කරගන්න ඕනේ එතනින්. මොකද එතනින් read කරගත්තයින් පස්සේ තමයි ඒ අදාළ උපදේශ CPU එක ඇතුළට OS එකට ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔන්න ඔය කියන කාරණා දෙක තමයි මෙතනදී උත්තර විදිහට ලියවෙන්න ඕනේ. ඒතර ඒක අපිට ලියලා පෙන්නන්න පුළුවන් මෙන්න මේ විදිහට.
වෙබ් අතිරික්සු ක්‍රියායනයට අදාළ ක්‍රියායන පාලන කාණ්ඩයේ ඇති වැඩසටහන් ගණකය භාවිත වනුයේ ඊළඟට ක්‍රියාත්මක කළ යුතු උපදෙසෙහි යොමුව ගබඩා කිරීම සඳහාය. ඊළඟට පැතුරුම්පත් ක්‍රියායනයට ලියන්න පුළුවන්. පැතුරුම්පත් ක්‍රියායනයට අදාළ ක්‍රියායන පාලන කාණ්ඩයේ ඇති වැඩසටහන් ගණකය භාවිත වනුයේ ඊළඟට ක්‍රියාත්මක කළ යුතු උපදෙසෙහි යොමුව එයින් ලබා ගැනීම සඳහා. එතකොට වෙබ් අතිරික්සුව භාවිතා වෙන්නේ ඇඩ්‍රස් එක ස්ටෝර් කරගන්න. එයා CPU එකෙන් අයින් කරන නිසා ස්ප්‍රෙඩ්ෂීට් එකේ PCP එක පාවිච්චි වෙන්නේ ඊළඟට ක්‍රියාත්මක කරන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන් එකේ ඇඩ්‍රස් එක රීඩ් කරගන්න නැත්නම් ලෝඩ් කරගන්න. මොකද එයා තමයි ඊළඟට ක්‍රියාත්මක වෙලා ඉදිරියට ගෙනියන්න තියෙන කෙනා නිසා. හරි. එතකොට අපි තුන්වෙනි කොටසට උත්තරය ඔය විදිහට දෙන්න පුළුවන්. අපි D කොටස පැත්තට යමු. එතන දීලා තියෙන්නේ අපේ ගොඩක් papers වල පාවිච්චි වෙලා තියෙනවා වගේ කැල්කියුලේෂන් එකක් කරන්නයි තියෙන්නේ. එතකොට මෙතන කියලා තියෙනවා පොඩි විස්තර කීපයක් නේද? පරිගණකයක බිටු 16ක අතත් යොමු පාවිච්චි කරනවා කියලා කියලා තියෙනවා. බිට් 16ක් තමයි අතත් යොමු නැත්නම් logical address එකේ දිග වෙන්නේ. ඊළඟට භෞතික මතකයේ ප්‍රමාණය 32 KB කියලා තියෙනවා. ඊළඟට පිටුවක විශාලත්වය 4 KB කියලා තියෙනවා. එතන මේකේ අහලා තියෙනවා භෞතික මතකයේ ඇති රාමු ගණන ලියා දක්වන්න කියලා. එතකොට දැන් අපි භෞතික මතකය අරගත්තොත් භෞතික මතකය කියන්නේ මෙහෙම දෙයක්. මේ තියෙන්නේ භෞතික මතකය නම් භෞතික මතකය පේජ් එකේ ප්‍රමාණයට අදාළ වෙන විදිහට මෙහෙම රාමු ප්‍රමාණයකට කඩලා තියෙනවා. ඒතර පේජ් එකේ ප්‍රමාණයයි රාමුක ප්‍රමාණයයි දෙකම එක හා සමානයි. ඒතර මේ පිටුවක විශාලත්වය 4 KB කියලා දීලා තියෙනවා. ඒකෙන් අරගන්න පුළුවන් රාමුක ප්‍රමාණය 4 KB කියලා. එතකොට ඔයා මේ සම්පූර්ණ භෞතික මතකයේ ප්‍රමාණය දන්නවා 32 KB කියලා. ඒක ගානේ දීලා තියෙනවා. භෞතික මතකයේ ප්‍රමාණය මෙච්චරයි කියලා. පිටුවක විශාලත්වය දීලා තියෙන නිසා අපිට රාමුවක විශාලත්වය අරගන්න පුළුවන්. right? රාමුවක විශාලත්වය සමාන වෙනවා පිටුවක විශාලත්වයට. right? ඒතර රාමුවක size එක වෙන්නේ 4KB නේද? පිටුවකත් 4KB. එහෙනම් රාමු ගාන කොහොමද හොයාගන්නේ? රාමු ගණන අපිට හොයාගන්න පුළුවන්. භෞතික මතකයේ විශාලත්වය රාමුක විශාලත්වයෙන් බෙදුවම නේද? භෞතික මතකයේ විශාලත්වය බෙදන්න තියෙන්නේ රාමුක විශාලත්වය. එතකොට බොහොම සරලව 32 KB කියන එක නා බෙදලා පෙන්නනවා 4 KB වෙනවා. අර උත්තරේ එනවා 8යි කියලා. ඒත් ඇත්තට මේ පළවෙනි කොටසේ උත්තරේ නිකම්ම 8 කියලා ලියලා තිබ්බත් ඔයගලන්ට ලකුණු හම්බ වෙනවා. ඉතින් වර්කින් එක පෙන්නුවත් ගැටලුවක් නැහැ. එතකොට ඔයාගේ වර්කින් එක මොන වගේද කියන එක ගැනත් අයිඩියා එකක් තියෙනවා. හරි. ඊළඟ කොටසට අපි යමු. ඊළඟ කොටසේ ඔයගලන්ට පිටු අගුවක් දීලා තියෙනවා. මේ සැරේ පිටු අගුව දෙනකොට මේ පිටු අංකය කියන එක වෙනම තීරුවක් විදිහට ඔයගලන්ට දීලා නැහැ. ඒක හොඳ පොයින්ට් එකක්. මොකද ඔය මේ ඊට කලින් අවුරුද්දේ අපිට පිටු අගුවේ ප්‍රමාණය හොයන්න කියලා තිබුණා. ඇත්තටම පිටු අගුවේ ප්‍රමාණය හොයනකොට මේ පිටු අගුවට අයිති කියලා සලකන්නේ රාමුව, වළංගුතා පිටුව, ඊළඟට තව තියෙනවා modify bit එක කියලා කොලම් එකක්. අන්න ඒ වගේ සෙට් එකක්. එතකොට මේ page number එක කියන එක යම්කිසි බිටු ප්‍රමාණයක් භාවිතා කරනවා කියලා අපි අරගන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඕනේ මෙතන මේ පිටු අංකය නිකන් අර ඉන්ඩෙක්ස් එකක් විදිහට භාවිතා වෙලා තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් පිටු හැදෙන්නෙම 0 1 2 3 4 කියන සීක්වන්ස් එකකින්. right? හරි. එතකොට මෙතනදී පිටු අගුව ගැන කතා කරලා තියෙනවා. කියලා තියෙනවා විශාලත්වය 64 kBu ක්‍රමලේඛයක්
පරිශීලකයෙක් මෙම පරිගණකයේ ධාවනය කරනවා. එක්තරා අවස්ථාවකදී එම ක්‍රියායනයේ පිටුවගුව මුල් පේලි කීපයේ තෝරාගත් ශේෂ්ත්‍ර කීපයක් පහත පරිදි වේ. ඊට පස්සේ ඔය කලින් ගණන් වල කියලා තිබ්බ නේද? බොහොම පොදු සටහන් දෙක කියලා තියෙනවා. පිටු අංකය පිටුවගුවකට සූචකයක් ලෙස භාවිත වෙයි. ඒක අලුත් නෝට් එකක්. ඒ වගේම මේ රාමු අංකයේ ද්විමේ ලෙස දක්වා ඇත. පිටුවගුවේ වළංගුතාවය සඳහා එකමගින් දැක්වෙන්නේ එම පිටුව භෞතික මතකයේ ඇති බවයි. එතකොට ඔය ඕකත් පොඩ්ඩක් පටල ගන්න තැන් තියෙනවා. මෙන්න මේකෙන් කියන්නේ මේ වළංගුතාවයේ එක කියන එකෙන් ඉන්ඩිකේට් වෙන්නේ මෙන්න මේ කියන pages. බිඳුව කියන page එක, එක කියන page එක, දෙක කියන page එක, තුන කියන page එක භෞතික මතකයේ තියෙනවා. නැත්නම් අපි දන්න භාෂාවෙන් කිව්වොත් RAM එකේ තියෙනවා. right? එතකොට මේ පිටුව සහ RAM එකේ පැවතීම පිළිබඳ තමයි මෙතන මේ කතා බහ යන්නේ. නේද? ෆ්‍රේම් එක උතන්දි අල්ලගන්නේ නැහැ. හරි. එතකොට ප්‍රශ්නය අහලා තියෙන්නේ ඉහත ක්‍රියායනයේ 0.1 කියලා මේ තව 0.1 පටන් අරගෙන ඊළඟට 0.4යි 0.4යි 0.1.2 කියලා අතත් යොමුවක් අවශ්‍යයි කියලා හිතලා තියෙනවා. එම යොමුව අනුරූපණය වන බිටු 15කින් යුත් භෞතික යොමුව ලියා දක්වන්න කියලා. දැන් කලින් අවස්ථාවේදී කලින් ගානේදී සටහන් වුණා තාර්කික යොමුව බිටු 16ක් කියලා. එතකොට මෙතන පැහැදිලිවම බිටු 16ක් ලස්සනට පේන්න තියෙනවා. 4 කොටස් 4කින්. ඒතර බිටු 16ක අතත් යොමුවක් තියෙන්නේ. ඊට පස්සේ අපිට එතනදී ඩීටේල් එකක් විදිහට දීලා තිබුණා. පිටුවක ප්‍රමාණය 4 KB කියලා. අපිට මෙතනදී හොයාගන්න තියෙන චැලෙන්ජ් එක තමයි දෙවෙනි කොටසේ අපේ මේ බිටු 16න් පිටු අංකයට කොච්චර බිටු ප්‍රමාණයක් එනවද කියන එක. right? එතකොට පිටු අංකයේ බිටු ප්‍රමාණය හොයාගන්න අපිට භාවිතා කරගන්න පුළුවන් සාධකයේ විදිහට මේකේ තියෙන්නේ පිටුවක විශාලත්වය. පිටුවක විශාලත්වයෙන් අපිට පුළුවන් offset එකේ bits ගාන කීයද කියලා හොයාගන්න. එතකොට සම්පූර්ණ address එකේ දිගින් offset එකේ දිග අඩු කරාම තමයි අපිට page එකේ bit ගාන භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් page එකේ bit ගාන හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ගණනය කිරීම අපිට මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. අපි උතර මුලින්ම හොයාගන්න ඕනේ පිටු අංකයට අදාළව කොච්චර bits ගානක් තියෙනවද කියලා. එතකොට අපි ඒක මේ විදිහට හොයාගමු. පිටුවක විශාලත්වය අපිට අරගන්න පුළුවන් අනුලම්බයේ ඇති බිටු ගාන දෙකේ බලයක් විදිහට අරගත්තම. එතකොට පිටුවක විශාලත්වය 4 KB කියලා අපිට ගාන කියලා තියෙනවා. ඒතර 4 KB කියන එක නා දෙකේ x වෙනි බලයට සමානයි කියලා මම අරන් තියෙනවා. ඒතර අනුලම්බයේ පිටු ගාන තමයි x කියලා නිරූපණය කරලා තියෙන්නේ. 4 KB කියන එක මම බයිට් වලට කන්වර්ට් කරගත්තම 4 කියන එක නා දෙකේ වර්ගයේ විදිහට ලියන්න පුළුවන්. කිලෝබයිට් බයිට් කරන්න දෙකේ 10ක් අපිට අවශ්‍ය වෙනවා. ඒක නිසා අවසානයේ අපිට හම්බ වෙනවා 2.12 කියන කෙනා සමාන වෙනවා 2x කියන බලයට. ඒක නිසා පාදේ සමාන නිසා අපිට බලයන් සමාන කරගන්න පුළුවන්. ඒක නිසා x කියන එක්කෙනා 12යි කියලා අපිට අරගන්න පුළුවන්. x කියන එක්කෙනා අපි 12යි කියලා හොයාගත්තා. x කියලා කියන්නේ එතකොට අනුලම්බයේ පිටු ගණන. එතකොට මේ එතනින් ඔයගලන්ට එන්නේ අනුලම්බයේ පිටු ගණන. එතකොට පිටු අංකයේ පිටු ගණන හොයාගන්න පුළුවන්. සම්පූර්ණ ඇඩ්‍රස් එකේ දිග 16ක් බිට්ස් කියලා අපිට කියලා තියෙනවා කලින් කොටසේ. ඒකෙන් අනුලම්බයේ පිටු ගාන අපිට අයින් කරගන්න තියෙන්නේ. ඒක අයින් කරගත්තම අපිට පිටු අංකයේ තියෙන පිටු ගාන 4යි කියලා හම්බ වෙනවා. ඒතර පිටු අංකයේ පිටු ගාන 4යි කියලා හොයාගන්නවා කියලා කියන්නේ අපිට මේ දීලා තියෙන මෙන්න මේ අතත් යොමුවේ මෙන්න මේ පළවෙනි 4 දෙනා තමයි පිටු අංකයට අයිති කියලා අපිට වෙන් කරගන්න තියෙන්නේ. ඒතර මේ පළවෙනි 4 දෙනාගෙන් නිරූපණය වන දශමය අගය වෙන්නේ 2. දැන් අපිට තියෙන්නේ ඔන්න ඔය කරුණ පාවිච්චි කරලා මේ දීලා තියෙන පිටු අගුවෙන් 2 කියන පිටුවට අදාළව. ඒ කියන්නේ මෙන්න මේ 2 කියන පිටුව ඒක භෞතික මතකයේ පවතින පිටුවක්. එතකොට එයාගේ අනුරූපණය වීම මෙන්න මේ රාමුව ඔස්සේ සිදු කරා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගන්නෙ පිටුවට අදාළව තියෙන රාමු අංකය ප්‍රායෝගිකව ඒක සිද්ධ වෙන විදිය එහෙම්මම නොවුනත් අපි පිටුවට අදාළ වෙන රාමු අංකය අපේ ගණනයට පහසු වෙන විදිහට අපි තෝරගන්නවා. එතකොට සිද්ධ වෙන්නේ මෙන්න මේ පිටු අංකය රීප්ලේස් වෙනවා මෙන්න මේ රාමු අංකය. එහෙම රීප්ලේස් වුණාම තමයි අපේ ෆයිනල් ආන්සර් එක නැත්නම් ෆිසිකල් ඇඩ්‍රස් එක අපිට
යොදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ෆිසිකල් ඇඩ්‍රස් එක විදිහට අපිට හම්බ වෙන්නේ රාමුව අපිට හම්බ වෙනවා 1.1.0 කියලා. එතකොට 1.1.0 කියන කොටස අපිට ලියන්න පුළුවන්. මෙයා තමයි අලුතෙන් රීප්ලේස් වෙච්ච එක්කෙනා. ඊට පස්සේ මෙන්න මේ කොටස මේකට අපි කියනවා අනුලම්බය කියලා. අනුලම්බය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම ලියන්නයි තියෙන්නේ. එතකොට අපිට අවසාන උත්තරයේ විදිහට මෙන්න මේ වගේ උත්තරයක් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන භෞතික යොමුව. හරි අපි එහෙනම් ඊළඟ කොටසට යමු. මෙතන ඉහළ අහලා තියෙනවා ඉහත දෙකෙහි සඳහන් කළ ක්‍රියායනයේ 0.1.0 කියන page number එක තියෙන අතක්ති යොමුව අවශ්‍යයි සිතන්න. හරි එතකොට මෙයාගේ page number එක 0.1.0 තියෙන logical address එකක්. ඒතර මෙතනින් නිරූපණය වෙන්නේ 4 කියලාගේ දශමයගේ. මෙහියුම් පද්ධතියේ එම පිටුව සඳහා රාමුව ලෙස 0.1.1 තෝරා නොගැනීමට එක් හේතුවක් ලියා දක්වන්න. එතකොට දැන් මේ පිටුවගුව දිහා බැලුවොත් 4 කියන පිටුවට ගැටලු දෙකක් තියෙන එකක් තමයි මේක භෞතික මතකයේ නැහැ. බිඳුවනේ තියෙන්නේ. ඒ නිසා තාම logical memory එකේ තියෙන්නේ. ඒකට ඒව ගන්න අවශ්‍ය නම් භෞතික මතකයේ රාමුවක් available වෙන්න ඕනේ, හිස් වෙන්න ඕනේ. ඒතර මේගොල්ලෝ අහන්නේ ඒ ගන්න රාමුව විදිහට 0.1.1 තෝරා නොගැනීමට හේතුව. ඒතර ඔය ස්පෙસિෆික් රාමුවක් දීලා අපෙන් අහලා තිබ්බට අපි දන්නේ නැහැ ඇත්තටම මෙයා මේ රාමුවටමද මැප් වෙන්නේ කියන එක. නමුත් මේක තෝරා නොගැනෙන්න හේතු තියෙන්න පුළුවන්. ඒකට තියෙන හේතුව තමයි මේ 0.1.1 කියන රාමුව මේ වෙනකොට තවත් පිටුවක් මගින් භාවිත කරමින් පැවතීම. ඒ කියන්නේ වෙන පිටුවක් මේකට assign වෙලා නම් දැන් 0.1.1 කියන රාමුව මේ page table එකේ අපිට පේන්නත් නැහැ. නමුත් නේද රාමුව අංක ගත්තොත් නේද රාමු 8ක් තියෙනවානේ. එතකොට ඒ රාමු 8න් මෙතන පෙන්නලා තියෙන්නේ රාමු 5ක අංක විතරයි. එතකොට මේ 0.1.1 කියන රාමුව වෙනත් ප්‍රෝග්‍රෑම් එකකින් නැත්නම් වෙන ක්‍රියායනයකට අදාළව තියෙන පිටුවකින් භාවිත වෙනවා වෙන්න පුළුවන්. ඒක තමයි වෙන්න පුළුවන් හේතුව. එතකොට ඒක තව කෙනෙකුට භාවිත කරන්න දෙන්නේ නැහැ. අර අදාළ රාමුව අයිති කෙනා ඒක භාවිත කරමින් සිටිනවා. එතකොට ඔපරේටින් සිස්ටම් එක තීරණය කරලා මොකක් හරි රාමුවක් ස්විච් කිරීමට අදාළව කරන යම් කිසි කාර්යයක් තියෙනවා නම් ඒක ලබා දීම වෙනම කතාවක්. නමුත් මේ මොහොතේදී මේ 0.1.0න් නිරූපණය වන පිටුව, ඒ කියන්නේ මෙන්න මේ පිටුව මේ 0.1.1 කියන රාමුවට ඒ රාමුව තෝරා නොගෙන ඉන්න හේතුවක් විදිහට අපිට ලබා දෙන්න පුළුවන් පිළිතුර තමයි ඒ රාමුව මේ වන විට වෙනත් පිටුවක් මගින් භාවිත කරමින් පැවතීම කියන එක. ඒකේ උත්තරය අපිට මෙන්න මෙහෙම සරලව ලියලා පෙන්නන්න පුළුවන්. 0.1.1 යන රාමුව තවත් පිටුවක් මගින් භාවිත කරමින් සිටින නිසා වෙන කියලා අපිට උත්තරය ලබා දෙන්න පුළුවන්. හොඳයි. ඊළඟ කොටසෙන් අපෙන් අහලා තියෙනවා පිටුවගුවේ ඉහත ශේෂ්ත්‍රවලට අමතරව වෙනස් වීම පිටුවක්ද තිබෙනු ඇත. පිටුවේ දත්ත වෙනස් වූ විට එම පිටුව එක බවට පත් කෙරේ. එම තොරතුරු මෙහෙයුම් පද්ධතියට වැදගත් වන්නේ ඇයි? එතකොට මේ modify bit එකට අදාළව සිද්ධ වෙන ක්‍රියාවලිය මෙතන කියලා තියෙනවා. පිටුවේ දත්ත වෙනස් වූ විට එම පිටුව එක බවට පත් කෙරේ. එතකොට ඔය වෙනස් කරනවා කියන එකේ තේරුම පිටුව modify වුණා. ඒ ගැන පොඩි ඉන්ඩිකේෂන් එකක් දෙන්න. මොකද පිටුවක් modify වෙනවා කියලා කියන්නේ ඒ පිටුවේ සිද්ධ වෙච්ච වෙනස්කම් ටික ආචරණය කර ගැනීමකට ලක් කළ යුතුයි. ගබඩා කර ගැනීමකට ලක් කළ යුතුයි. ඉතින් modify bit එක එක බවට පත්වීමෙන් හම්බ වෙන්නේ ඒ ඉංගිය තමයි. right? එතකොට modify bit එක එක බවට පත්වීම තුළ මෙහෙයුම් පද්ධතියට ඒක වැදගත් වෙන්නේ. මෙහෙයුම් පද්ධතියේ වෙනස් වීම
අඳුනගත්තම එයාව ඒ කියන්නේ පිටුවට අදාළව කරන වෙනස් කිරීම ද්විතීක ආචයනයේ ගබඩා කිරීම සිදු කරගත යුතුයි. ඔය කියන පිටුව මතකයෙන් ඉවත් කරගන්න මොහොතකදී. මොකද ඒක චේන්ජ් වෙලා තියෙන්නේ. වෙන චේන්ජස් ටික ඒ පිටුවට අදාළව සිද්ධ වෙන චේන්ජස් ටික ද්විතීක ආචයනයක ගබඩා කර ගැනීම සිදු කළ යුතුයි. එතකොට මේ උත්තරය අපිට මෙන්න මේ විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. දත්ත වෙනස් වූ පිටුවේ අන්තර්ගතය එම පිටුව මතකයෙන් ඉවත් කිරීමට පෙර ද්විතීක ආචරණය තුළ ලිවිය යුතු බව මෙහෙයුම් පද්ධතියට දැනුම් දීම එම තොරතුරු මගින් සිදු කරන නිසා. එතකොට ඒ තමයි modify bit එකේ වැදගත්කම. නැත්නම් modify bit එක වෙනස් වීම කියන information එක operating system එකට වැදගත් වෙන්න හේතුව. හරි. එතකොට E කොටසේ අහලා තියෙනවා සූචක විභාජනය භාවිත කරන ඩිස්කයක average.py ගොනුවේ දත්ත ආචය කිරීමට කාණ්ඩ 100, 125, 150, 175 භාවිත වේ. ගොනුවේ කාණ්ඩ සොයා ගැනීමට මෙහෙයුම් පද්ධතිය මෙම විභාජන ක්‍රමයේදී අවශ්‍ය වන වැදගත් තොරතුරු කුමක්ද? දැන් index allocation එකේදී අපි මතක තියාගන්න ඕන දේ තමයි index allocation එක විදිහට නම් සිද්ධ වෙන්නේ ඒ හැම ගොනුවකටම අදාළව තියෙනවා index block එක කියලා. එතන මේ index block එක ඇතුලේ තමයි අදාළ indexers ටික fill වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මේකේ විදිහට නම් මුලින්ම 100 ඊළඟට 125 ඊළඟට 150 ඊළඟට 175 කියන බ්ලොක්ස් ටික සටහන් වෙලා තියෙනවා. එතකොට මේක තමයි ওই ඉන්ඩෙක්ස් බ්ලොක් එක ඇතුලේ පිළිවෙලින් සටහන් වෙලා තියෙන්නේ. එතකොට එයා තමයි මෙතන 100 බ්ලොක් එක හොයාගන්නේ. ඊළඟට 125 කියන බ්ලොක් එක හොයාගන්නේ. ඊළඟට 150 කියන බ්ලොක් එක හොයාගන්නේ. ඊළඟට 175 කියන බ්ලොක් එක හොයාගන්නේ. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් බ්ලොක් එක දිහා බලලා තමයි කොතනටද ඇක්සස් කරන්න ඕනේ. මුලින්ම 100ට ඇක්සස් කරන්න ඕනේ. ඊළඟට 125ට ඇක්සස් කරන්න ඕනේ. ඊළඟට 150 ඇක්සස් කරන්න ඕනේ. අවසානයේ 175 ඇක්සස් කරන්න ඕනේ කියන එක තීරණය කරගන්න. ඒතර OS එකට වැදගත් වෙන්නේ මෙන්න මේ ඉන්ඩෙක්ස් බ්ලොක් එකේ බ්ලොක් නම්බර් එක. right. එතකොට ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට මේකට උත්තරේ වෙන්නේ ඔය 100වත් 125ත් 150ත් 175වත් කියන එක නෙවෙයි. ගුණවේ කාණ්ඩ හොයා ගැනීමට මෙහෙයුම් පද්ධතියට මෙම විභාජන ක්‍රමයේදී අවශ්‍ය වන වැදගත් තොරතුරු තමයි ඉන්ඩෙක්ස් බ්ලොක් එකේ. ඒ කියන්නේ සූචක කාණ්ඩයේ අගය. එහෙම නැත්නම් සූචක කාණ්ඩය කුමක්ද කියන එක තමයි උතන්ට අවශ්‍ය වෙන තොරතුරු වෙන්නේ. අපිට ඒක මෙහෙම ලියන්න පුළුවන්. සූචක කාණ්ඩයේ කාණ්ඩ අංකය බ්ලොක් නම්බර් 1. ඔන්න ඕක තමයි මෙහෙයුම් පද්ධතියට මේ විභාජන ක්‍රමයේදී අවශ්‍ය වෙන වැදගත් තොරතුරු වෙන්නේ. හරි. ඊළඟට අවසානයේදී අහලා තියෙනවා එක ප්‍රශ්නයක්. ඒකෙදී අහලා තියෙන්නේ යාබද විභාජනය සහ සූචක විභාජනයේ සැසඳීමේදී ඩිස්ක් එක බාහිර ඛණ්ඩනීකරණය ඇති කිරීමට ඉඩ ඇත්තේ කුමකින්ද? ඔව්. දැන් මේකට උත්තරේ අරගන්න නේද? මෙන්න මේ යාබද විභාජනයයි සූචක විභාජනයයි කියන එක මතක තියෙනවා. ඉතින් යාබද විභාජනය කියලා කියන්නේ නේද? ස්ටෝරේජ් එකක් තියෙනකොට මේ ස්ටෝරේජ් එක ඇතුලේ තියෙන බ්ලොක්ස් අරගත්තොත් මේ තියෙන බ්ලොක්ස් නම් යාබද විභාජනයේදී සිද්ධ වෙන්නේ එක ළඟ තියෙන බ්ලොක්ස් වල data store කරන එක. එතකොට මොකක් හරි එක ෆයිල් එකක් මෙන්න මේ බ්ලොක් එකේ මේ බ්ලොක් එකේ ගබඩා වෙන්න පුළුවන්. ඊළඟට ඊළඟ ෆයිල් එක මේ බ්ලොක්ස් තුනට අදාළව ගබඩා වෙන්න පුළුවන්. ඊළඟට තව ෆයිල් එකක් අපි අරගත්තොත් ඒක මේ බ්ලොක්ස් ටිකට අදාළව ගබඩා වෙන්න පුළුවන්. ඒත් මෙහෙම තනින් තන විසිරීලා තමයි
මේක ගබඩා වෙන්නේ. එතකොට තව සැරයක් අපිට ෆයිල් එකක් ගබඩා කරගන්න ඕන නම් බ්ලොක් දෙකක් අවශ්‍ය වෙන අපේ ස්ටෝරේජ් එකේ ඉඩ තියෙනවා. හැබැයි ස්ටෝර් කරගන්න බෑ. මෙන්න මේ විදිහට මේ දත්ත ගබඩා වෙන කාණ්ඩ ආචරණයේ තැන් තැන්වල විසිරිච්ච විදිහට ගබඩා වීම තමයි ඛණ්ඩනීකරණය කියලා කියන්නේ. ඒ නිසා තව ෆයිල් එකකට දත්ත ගබඩා කරගන්න බැරි වීම හේතුව තමයි අපි කියන්නේ බාහිර ඛණ්ඩනීකරණය කියලා. මොකද බාහිර ඛණ්ඩනීකරණය කියලා කියන්නේ මේ භාවිතයට ගන්න බැරි මේ වගේ බ්ලොක්ස් තැන තැන ඉතිරි වීම. එතකොට සූචක විභාජනයේදී ඕක කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැති දෙයක්. මොකද සූචක විභාජනයේදී බාහිර ඛණ්ඩනීකරණය කියන ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඉන්ඩෙක්ස් බ්ලොක් එකක් තෝරගන්නවා. අපි අර කලින් අරගත්ත විදිහට මෙයා නම් ඉන්ඩෙක්ස් බ්ලොක් එක මේකේ තියෙන අනිත් බ්ලොක්ස් වලට රෙෆරන්ස් එක නිතරම ඉන්ඩෙක්ස් බ්ලොක් එක හරහා තියාගෙන ඉන්න. එතකොට ඔතනදී තනින් තන බ්ලොක්ස් ඉතුරු වෙනවා කියලා කතාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඕන තරම් දැන් මුලින්ම මේ බ්ලොක් එකයි මේ බ්ලොක් එකයි යූස් කරලා ඊළඟට මේ බ්ලොක් එක යූස් කරලා ඊළඟට මේක යූස් කරලා නම් තියෙන්නේ. මේකෙන් රෙෆරන්සස් තියාගෙන ඉන්න. right ඊට පස්සේ තව බ්ලොක් එකක් භාවිතා කරගන්න අවශ්‍ය නම් තියෙන්නේ ඉන්ඩෙක්ස් බ්ලොක් එක අප්ඩේට් කරා මේ අදාළ බ්ලොක් එකේ data ටික පිරෙව්වා ඒකට ඉන්ඩෙක්ස් එක තියාගන්න එක. වෙනත් ෆයිල් එකක් ගබඩා කරන්න අවශ්‍ය නම් ඒ ෆයිල් එක මේ දැනට ඉතිරි වෙලා තියෙන එකේ ඉන්ඩෙක්ස් බ්ලොක් එකක් විදිහට තෝරගන්නවා එකක්. ඊට පස්සේ ඒකෙන් රෙෆරන්සස් හදා ගන්නවා ඊළඟ බ්ලොක්ස් වලට. ඒත් ඒක නිසා බාහිර ඛණ්ඩනීකරණය කියලා එකක් සූචක විභාජනයේදී මෙන්න මෙතනදී මේ තියෙන සූචක විභාජනය සූචක විභාජනයේදී සිද්ධ වෙන්නේ. හැබැයි යාබද විභාජනය මේ කියන එකේදී ඔය කියන ගැටලුව එනවා. එතකොට අපෙන් අහලා තියෙන්නේ මේ සරල දෙයක්. අහලා තියෙන්නේ බාහිර ඛණ්ඩනීකරණය වීමට ඉඩ ඇත්තේ කුමකින්ද කියලා. ඒකට උත්තරේ වෙන්නේ යාබද විභාජනය. ඒක අපිට හේතුව ඇයි කියලා පෙන්වන්න කියලා නැහැ. නමුත් ඕක තමයි හේතුව. එහෙනම් තනි උත්තරය යොකට තියෙන්නේ යාබද විභාජනය. ඔව් ඔතනින් එතකොට අපේ ඔපරේටින් සිස්ටම් ප්‍රශ්න ඉවර වෙනවා. එතකොට මේ වීඩියෝ එක බලලා මේකේ ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒකට අපිට උත්තර දෙන්නත් පුළුවන්. බොහොම ස්තුතියි එහෙනම් මේ වීඩියෝ එක නැරඹුවාට. අපි තවත් වීඩියෝ එකකින් තවත් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ඔයගලන්ව හම්බෙන්න වෙනවා බොහොම ඉක්මනින්. බොහොම ස්තුතියි.